වෙල්කම් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අපි අද කරන්න යන්නේ මගේ channel එකේ දෙවෙනි වීඩියෝ එක. ඉතින් ඔයාලට කිව්වා දා මේ වීඩියෝ එක ඉවරලා අපි අද මාළුවෙක් කල්මු කියලා මොකද නම් බෑ. අපි අද කලබේ වල්ලමු. කලපොඩ ඇවිල්ලා ඉන්නේ. මාළුවෙක් කල්ලා බලමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පොඩි මතක් කිරීමක් කරනවා. මාව දැන්නමත් ඔයා subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe බටන් එක press කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා all කරලා තියාගත්තොත් මම ඉස්සරහටත් කරන මේ වගේ videos ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් බඩු ගෙනල්ලා තියෙන පිටිපස්සට තියෙන කුඩේ එතන තියෙනවා මම අද අවශ්‍ය බඩු ටික. හරි අපි එතන කියලා බලමු මොකද දෙන්නේ කියලා. ඉතින් let's go boys අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් අපි වැඩේ වෙන ප්ලේස් එකට ඇවිල්ලා තින්නේ. පට්ටව් ඔයෝයි කුඩේ පුජ්ජනවා. මාරවකට එන්නේ. බලමු මේ ප්ලේස් එක මම ඉන්නම් පෙන්නන්න. මෙතන තමයි ඉතින් අපි වැඩේ කරන්න යන්නේ. පුජ්ජනවා ඉතින් සැරින් සැරේට. කරන්න දෙයක් නැහැ බලමු. try එකක් දාලා බලමු. බඩු ගෙනල්ලා තින්නේ. හරි අපි වැඩේට බහිමු. එනම් මෙන්න අපේ පිත්ත පාම් පිටි ගහලා තමයි මචංලා මාළු අල්ලන් ඉන්නේ. බහන්න ගෙනල්ලා තියෙන්නේ. මේ තියෙන අපේ පිත්ත. කවුරුත් ඉතින් මේ වගේ පිටි ඉල්ලන්න එපා මචං. මේ වගේ පිටි ලංකාවට මේකයි තියෙන්නේ. ඒ හින්දා කවුරුත් ඉල්ලන්න එපා. කෑෂ් ඔන් ඩෙලිවරි තියෙනවා. මේ ඕන නම් මට WhatsApp message එකක් දාලා මම පල්ලෙහෙන් දාලා තියෙන WhatsApp නම්බර එක. හරි එහෙනම් අපි වැඩේට බහිමු. හරි ඉතින් අපි වැඩේ කරකට ඔන්න බිල් කොක්කට පාම් පිටි කෑල්ලක් ගහගත්තා. හරි අපි බලමු වැඩේ කරලා. ඕන්න කල්ලා වැඩේ කරන්න තමයි අමාරු මචං. පොතෙන් දාලා. එනනේ බහන්නේ. තමයි බහන්නේ. දාලා බලමු. මාළුවද නිවාඩුත් දන්නෙත් නෑ බා. ඉරිදන. එදා අරයියලට නම් මාළුව වුණේ නෑ මචං. බලමු අපි try එක දෙමු. මේ උඩරිම සාධාරණයක් කරමු මේ වීඩියෝ එකට. ඔන්න මචල්ලා එකෙක් අහු වුණා. කොහොම හරි දැක්කනේ ඉතින් ආයි ඉතින් වැඩකාරයෙක් තමයි ඉතින්. හරි. කොහොම හරි එකෙක් අහු වුණා. දැන් අපි මුව ගලව ගන්නවා. පේනවනේ පණයි ඈ. සුපිරි බහන්නේ. කොරලියෙක් මචං. අතු කොරලි කියලා කියන්නේ මුන්ට. වැඩේ හරි. අර කොහොම හරි එකෙක් අල්ලගත්තා මචං ඈ. දන්නවනේ. බුදු ගේමක් දුන්න බා උඹට කියන්නේ විනාඩි 45ක් විතර දාගෙන ඉතියා. කොටනවා විතරයි බම්මු. එක දිහා බලලා මේ යනවා ඉතින්. හරි බහන්න අල්ලගත්තා. මොකද මුඩ දැන් කරන්නේ? ඉච්චර කම්. අවුලක් නැහැ. බහන්න අල්ලගත්තා. වැඩේ කරන්න පටන් ගමු එලා. let's go. හරි අපි අපේ වැඩේට මෙතන දෝකමු ඈ. මෙතන පුච්චමු. අපි ලස්සනට හදාගෙන අප්පා කට්ට කවුනා. මෙතන ෂේප්
ඔක්කොටම කලින් දර කෑලි ටිකක් හොයාගන්න ඕන මම පිච්ච ගන්න. පොඩි පොඩි කැලි ටික. හරි මෙතන වැඩේ නෑ. ඒක එක දර කෑලි ටික හොයාගමු මචල්ලා. පිච්චන්න මදි වෙනවා. ඉතින් පිච්චෙන්නත් එපා බා. මම මෙතේට ඇති වෙයිනේ. දැන් මං ගිහලා මාළුව සුද්ධ කරන් එන්න. මම ඒක නම් පෙන්නන්නේ නැහැ. හරිද? ඒක හරි නෑනේ. එන්න මම සුද්ධ කරන් ඇවිල්ලා පෙන්නන්න. හරිද? එහෙනම් මම දැන් ගිහින් එන්න සුද්ධ කරගෙන ඉක්මනට එන්න. ඉඳපන්. හරි මචං එහෙනම් මාළුව ඕන සුද්ධ කරගත්තා. ඒ වැඩේ හරි. පෙන්නන්න මම. හරිනේ. ඔළුව කැපුවේ නෑ මචං. ඔළුව කන්නේ නැහැ මම. මේ අර පුච්චාදි ලස්සනට පේන්න ඕන ඉඳ මම ඔළුව තියාගත්තේ. හරිනේ සුපිරියට පේනවනේ. දැන් කොහොමද කරලා අපේ ජුනි නලේ අවුල ගන්නවා. මාර්ගයේ මම බඳින්න ඕනේ මේ කවුල ගන්න. බුද්ද ටිකක් අජනාවෙත් නැහැනේ. උඹලට කියන්න බං මාළු අහුවෙන්න. විනාඩි 40ක් විතර ගියා බං. අර උඹලට සම්පූර්ණ කියන්න බෑනේ වීඩියෝ එක දික් වෙන හින්දා මම මේ මාළු අහුවෙච්ච ගම තමයි ඊට පස්සේ මාළු සෙල්ලම් කරාපම් මායක. මාළු වල නේද ලේසි නෑ බං. මේ කොහොම හරි අල්ලගත්තා. හරි මචල්ලා. ගින්දර ටික කොහොම හරි අවුල ගත්තා. හරි මේ ඉන්නේ අපේ මාළුවා. ලොකුයි නේ බං. පුච්ච ගන්න තමයි තියෙන්නේ. දැන් අතන්න පාට ගිහින් එනවා. යප්පු ගහයි දන්නෙත් නෑ බං. හරි මතන්න මාළුව හරි උච්ච ගත්තා. බහන්නේ. ටස්නේ ටිකක්. මරු සුපිරියයි. හරි අපි තව පොඩි අයිටම් වගේක් තියෙනවා මේකට දාගමු. පොඩ්ඩක් ඉඳලා නැහැ. දෙහි චුට්ටකුත් තියාගෙන කමු මචං. හරිද? දෙහි චුට්ටකුත් තියාගෙන නෑ. වැඩේ බලමු.
කොහෙද ඊට පස්සේ මේ කෑල්ලක් කඩාගෙන මේ කෑල්ල කාලා බලමු මරු බා සුපිරි ඈ අර දෙහිත් එක්ක කද්දි තමයි ඒ ගතිය දැනෙන්නේ බා කාටු තියෙනවා ඈ ඇත්තටම සුපිරි බා නියමයි කොහොමද අපි වැඩේ කරා මචං හරිද ඉතින් දෙවෙනි වීඩියෝ කොහමද හොඳ නරක කමෙන්ට් කරලා අහලා හරිද ඊළඟට මොකද්ද කරන්න කියලා තාම හිතලා නැහැ බලමු අපි හරිද මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අනිත් අයට බලන්න ෂෙයා කරලා පොඩි සපෝට් එකක් ඕනේ ඉතින් හරිද ඒ වගේ තමයි subscribe කරලා නැත්නම් අල්ලලා දිනන රතු පාට subscribe button එක press කරලා ඊට හැපෙත් තියෙන bell icon එක touch කරලා all දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ දාපු ගමන් ඔයාලට notification එක ගෙන්න ගන්න පුළුවන්. welcome. ඉතින් ඔය විදිහට තමයි වැඩේ ගුණේ. ඉතින් අපි යමු දැන්. ඇති. පට්ට කට්ටක් කෑවේ මාළුවෙක් අහුවෙන්න බා. විනාඩි 45ක් විතර ගියා. කමන්නේ කොහොම හරි. වැඩේ කරා. එහෙනම් අපි යමු. පස්සේ යමු අලුත් වීඩියෝ එකකින්. එහෙනම් කට්ටියම පරිස්සමෙන් ඉන්න. උත්සාහයි. ජය වේවා අපි ගියා එහෙනම්. බයි මචංලා.